අලුත් කවීන් අතර කැපී පෙනෙන ලක්ෂණයක් තමයි තමන්ට අනන්‍ය රීතියක් සොයා ගැනීමට දක්වන සමත්කම. පූර්වකාලීන කවීන් අනුකරණය නොකිරීමට වග බලා ගැනීම. කවියක වඩාත් ප්‍රබල සාධකයේ කුමක්ද කියන පැනය විභාග කිරීම ඔස්සේ මේ නිගමනයට අලුත් කවීන් එළඹුණා විය හැකියි. නිරාශ ගුණසේකර තමන්ට අනන්‍ය කාව්‍ය රීතියක් ගොඩනගාගත් ප්‍රබල කවියෙක්. ඔහු ඉතා සීරුවට කවිය කියන මාධ්‍ය ප්‍රගුණ කරලා සිය අනන්‍යතාව හඳුනාගත් කවියෙක්. ඔහු පළමුවෙන්ම 2010 දී කාව්‍ය සංග්‍රහයක් රචනා කරනවා ණයට දුන් සඳේලිය මැයින්. 2014 දී කෘතියක් රචනා කරනවා සුදු කතක් හා මధు විතක් යන මැයින්. මැරිලින් මොන්රෝ නුඹ හා මම 2015 දී පළ කරන ඔහුගේ කාව්‍ය සංග්‍රහයක්. හෙනා ලියවැලක hina වෙන මල් පෙති 2017 දී රචනා කරනවා. 2020 දී නුරා පිරුණු සිළුවට එක මැයින් කාව්‍ය සංග්‍රහයක් නිරාශ ගුණසේකර පළ කරලා තියෙනවා. මම කැමති මුලින්ම හෙනා ලියවැලක hina වෙන මල් පෙති කියන කාව්‍ය සංග්‍රහයෙන් කවියක් ඉදිරිපත් කරන්නට. විෂාදයෙන් පසුවන්නේකට කියන කවිය. මුතු මිදුණු මකුළු දැල් උළුවස්සා ගෙල්ලෙන දැලවියූ මකුළු වාටත් දරනු බැරි වීදේ හිරි කඩ දෙවරක්ම එබූ පසු සීනුව හෙමි හෙමින් විත් හැරියායෝ දොර බියපත්‍ය ඈවත සැකෙන් කුහුලින් බලයි මා දෙස වේදනාවක නිවුණු පැහැයක් ඒත් එක්ක මැස්වල නාදුනනමා අභියස ඉහළ පහළට දුවනා බියෙන් ඇලලුණු දෑසය දිගු කරපු මා දෑතට පෙරලා නොදුන් දෑතය දුම් වැටි පැකැට්ටුව අලු බඳුන ළඟම මුරටය දුම් පිරුණු කුටිය ඇතුලේ පපුව හිරවන අඳුරය අවුල් වූ මේසේ මත විසිරුණු බෙහෙත් ගොන්නකි අවුල් වූ මනසින්නේ අහුරින් අහුර බොන් නැති නෙක පුංචි විසිතුරු බඩු රාක්කය මත තැන තැන දැරිවියක වාගේ ඈ දිවි හිමියෙන්ම ඒ සුරකින්න බිඳී මාතින් ඉනෙකක් හැඬු කල ඈ ඉකි ගසා නලවන්න ගියා වරුවක් අවුල් කෙහෙරැලි කඩ කඩා ඈ තුරුණු වතේ දවස පින්තූර වලින් දැක දැක මේ ඉන්නේ ඈමද නිහඬ පැනයකි මාත විෂාදයෙන් පසුවන්නේකට කියන කවෙන් නිරූපණය කරන්නේ නිශ්චිත චරිතයක් නොවන බව කවිය අවසානයේට එනකොට පාඨකයාට දැනෙන්නට පුළුවන්. කවියාට අවශ්‍ය වෙලා තියෙන්නේ බොහෝ දේවල් තියෙන තැන අනාදරයට ලක් වූ මානසිකත්වයක ස්වરૂපය කාව්‍යමය පරිකල්පනයෙන් ගෙනහැර දක්වන්නටයි. ඔහුගේ මැරිලින් මොන්රෝ නුඹ හා මම කියන කාව්‍ය සංග්‍රහයේ එවැනි කවි ගණනාවක් ඇතුළත් වෙලා තියෙනවා. තව එක කවක් එකෙන් අපි උපුටා ගන්නවා මැරිලින් මොන්රෝ නුඹ හා මම කියන කාව්‍ය සංග්‍රහයෙන් ඇතුළත පිටත. ඇතුළත කියලා ඉරි කැලලක් තියෙනවා පිටත. එතකොට දෙපැත්තක් ගැනයි මේ කියන්නේ. දිනෝ 1000ක් යන එන වෙළඳ සංකීර්ණය පාමුල නොදුටුසේ යන්න බැරි වුණ සිහිලස ඇරුණු පොකුණකි. දිය කරඬුව නැගී මුදුනත බිඳු බිඳු වැටේ ගී තාලෙට දියෙන් මතු වී යලිදු සැඟවෙන දේදුණු ට්‍රවුට් මත්ස්‍යයෝය තිත් ගෝමර ඉසුන බිම තබා පිරී තිරන බඩු මලු නතර වී කෙනෙකු ඉඳ හිට නිහඬව සිතයි කිසිවක්
රැල් බුරුල් හැර අතැඟිලි විසි කරයි දියටත් කාසියා. ඉර එළිය වර්තනය වී සිය දහස් රන්රිදී කාසි එබී පතුලින් හිනැහෙයි. හිම කඳු සිකර පාමුල සීත දිය ඌල ළඟ වලස් රඳනක දත් බිලී පිති අනදර වාගේද දිලිසෙන කාසි අතරින් රන් රෝස බඳ සලා හැමෝටම පෙනෙන්නට ඔබ මොබ යද්දී නොසතුටුද ට්‍රවුට් මාළුවන්ට. මේ ට්‍රවුට් මාළුවන් කියන්නේ මිරිදිය මාළු විශේෂයක් බවයි කවිය සඳහන් කරන්නේ. විදේශ රටක ජීවත් වන නිරාශ ගුණසේකරගේ කවිය තමන් ජීවත් වන පරිසරයෙන් තමයි උපදින්නේ. හැබැයි ඒ පරිසරයෙන් උපදින කවිය ඇතුලෙන් ඔහු මවන ජීවිතය කවර රටක ජීවත් වන මිනිසෙකුට උනත් මිනිසයා සම්බන්ධ යථාවන් සෙමින් සීරුවේ කියවා ගන්නට ප්‍රමාණවත් අවබෝධයක් ලබා දෙනවා කියලා හිතෙනවා. ඇති කියලා කවක් ලියනවා ඔහු. ඔහුගේ භාෂාව වචන පරිස්සමෙන් පරිහරණය කරන ආකාරය මේ කවෙනුත් අපට හොඳින් හඳුනා ගන්නට පුළුවන්. 32 වෙනි තට්ටුවේ බැල්කනියට ඇඳිරි දියබේ නිශ්චල විසිරියෙලි තිත් වෙනදාසේම පෙනෙනු ඇති. විඩාපත් දවසක් අවසන හිර ඇඳුම් මුදාහල පසු සිනිදුම දුහුල් රෑ සලුවක සරලි සුළඟේ තෙනු ඇති. මේ දැන් පොරොප්පය ගැලවූ සීතලම වීදුරු බෝතලයක ඇසෙන නෑසෙන දුරින් සුසුදු පෙන බුබුලු බිඳෙනු ඇති. හිස්කම ඇවිත් එක දිගට හුරු පුරුදු තැනක වාගේ ලැබුම් ගන්නා විට අල්ල ගන්නට දෑත ළඟ සිටිය යුතුම මොහොතක. සැමරුම් රාක්කය කෙලවර හැමදේම හකුලගෙනත් නැතක් මල් පල නගන කුඩා බොන්සායි පැලයක්. මහ පොළොවෙන් උගුල්ලා අහස් විමනකට ගෙනා එක්තරා කතන්දරයක් සුදු පුංචි පෙති මතින් සීරුවට වසනු ඇති. දැන් භෞතික වශයෙන් අභිවෘද්ධිය කියන එක සංකේතවත් කරන එක කාරණාවක් තමයි කවියා මුලින්ම රසිකයාගේ අවධානයෙන් නතු කරන්නේ. 32 වෙනි තට්ටුවේ බැල්කනියට ඉහළට ගිහින් තියෙනවා කොහොමද? භෞතික වශයෙන් බොහෝ දේවල් උරුම කරගෙන දැන් ජීවත් වීමට දරන වෙහෙස ඊළඟට කවියා සියුම්ව සිත්තම් කරනවා. කවිය අවසානයේදී කියන්නේ යම්කිසි සංතාපයක ශෝකීරාවයක් මහ පොළවෙන් උගුල්ලා අහස් විමනකට ගෙනා එක්තරා කතන්දරයක් සුදු පුංචි පෙති මතින් සීරුවට වසනු ඇති. සතුට තියෙන්නේ කොතනද කියන පැනය යම් ආකාරයකට මතු කරනවා. නුරා පිරුණු සිලු වටයක කියන කාව්‍ය සංග්‍රහයත් නිරාශ ගුණසේකරගේ කවිය ඔහුට අනන්‍ය කාව්‍ය රීතිය ඊටාම හොඳින් ප්‍රකට කරන කවි වලින් සමන්විත කෘතියක්. ඔහුගේ එක කාව්‍ය සංග්‍රහයකවත් ඔහුගේ කවිකම ඔහු දුබල කරගෙන නැහැ. ඔහුගේ කවියේ හැඩය අනන්‍යතාව ඔහු වෙනස් කරගෙන නැහැ. ඔහුට කවිය කියන මාධ්‍ය අවශ්‍ය වෙලා තියෙන්නේ Tamanගේ ආත්මයෙන් නැගෙන ජීවන සංවේදනාවන් ගැන හැර දක්වන්නට කියලා හිතෙනවා. මේ ඊට එක නිදසුණක් මේ කව. යන මගෙහි අතරමඟ මා යනෙන මගෙහි පැරණි ගඩොලින් බැඳි තනි උස් ගොඩ නැගිල්ලෙහි පාරට මුහුණ ලෑ කුටියෙහි ජනෙල් රාමුවට ඔබාගෙන වැලමිට දුම් දමන කෝපි බඳුනක් රඳවා සුරත එල්බගෙන අනන්තය වෙත ඈ හිඳුණු පෙනේ සෑම උදෑසන මට. ඈට නොපෙනෙන්නට රහසින් බැලුවත් එදෙස මහපාරේ සෑම චංචල මොහොතක්ම
ඈදෑස් කනිකා තුලින් බේරී පලා නොයනා වග මුව ඇදෙන මන්දස්මිතිය කියා පානවා වැනි මට. ඒ යෙදුම් හරි රමණීයයි. ඈට නොපෙනෙන්නට රහසින් බැලුවත් එදෙස මහපාරේ සෑම චංචල මොහොතක්ම ඈදෑස් කනිකා තුලින් බේරී පලා නොයනා වග මුව ඇදෙන මන්දස්මිතිය කියා පානවා වැනි මට. ඒ අද්භූත කුටියෙහි ඈ තනිව මොනවා කරන්නීද? ඇත්තටම ඈ තනිද? මේ තරම් කඩිසර උදේ ඈ නතර වීමන්ද? එවන් දෙතොලකින් සීරුවට උදුරාගත් දුම් රසති හාදුවක් මොන වගේ ඇද්ද? ඔන්න ඔය වගේ අනවැසි ප්‍රශ්න වැල නොකැඩී හිතට එන කලබලකාරී උදෑසනක් කිය. කිහිලි වලට දාඩිය දාලා ඉකිලි කැපෙනකන් දුව පැනලා කොටම කොට කලිසම් ඇඳලා හොකී පිටි උස්සන් රංචු ගැහි ගැහි එන හැම කෙල්ලක්ම මග හැරලා පහු කරලා විඩාබර ගතින් ආයමත් වෙන හවසක තනි උස් ගොඩ නැගිල්ලෙහි පාරට මුහුණල මදඳුරු කුටියෙහි දුම් දමන තේ බඳුන් දාරෙහි දෙතොල නටවන ඈපෙනේ සැන්දෑ නගර මුදුනේ. මේ වියමනේ හරිම අපූර්ව උත්ප්‍රාසයක් තියෙනවා. දැන් කතකයා කියන්නේ ජනෙල් රාමුවට ඔබාගෙන වැළමිට තැනැත්තියක් මහා මාවතේ සිද්ධ වෙන සියල්ල දෙස හොඳින් බලාගෙන ඉන්න බවයි. හැබැයි කවි අවසානයට යනකොට පාඨකයාට දැනෙනවා, රසිකයාට දැනෙනවා මේ කතකයා අර තැනැත්තියට වඩා අර තැනැත්තිය බලන දේවල් වලට වඩා ඔහු මේ යන්නේන මග ඒ තැනැත්තියව නිරීක්ෂණය කිරීමක නිමග්න වෙලා තියෙන බව. මේ පුද්ගලයෙකුගේ මනෝභාවයන්හි මතු පිටට නොපෙනෙන ස්වરૂපයක් කවියා මෙතන වචනවලට නගා තියෙනවා ඊටාම රමණීය ලෙස. තව එක කවක් මේ නුරා පිරුණු සිළු වටයක කියන කෘතියෙන් වචනවලට එහාලුවක් වචන වලින් චිත්‍රණය කරන්නට පුළුවන් සීමාවක් තියෙනවා. එහාලුවක් ගැන කොහොමද කියන්නේ වචන වලින්? ලිහි ලිහි ආයමත් ගැට ගැසෙන පරතරක් නොපෙනෙන හරබර කතා බස් වලින් අනතුරු සමුදී හිත මිතුරු සහචරයන්ට මද බමන මතයෙන් ආපසු වෙන අතරමඟ නිශා කළුවේ මුහුව ගිය පිලී දිය කඳුරු මතින් එසැවෙන සිය දහස් ගණන් මුහුදු ලිහිනින් සුලං කපා සුසුදු පිය පතර විහිදා උන්ගේම කොදෙව්වක උන්ගේම තානමක බාලකර මදක් වේගය රැඳී කඩුලාන ඉසව්වේ පියවෙන නොපියවෙන දෑසින් උන්ගේ අනත් රැඟුමන් නරඹමි. ලිහිනින් විසින් කැළඹුව කළුදිය රළ රැලිති මත විසිර බිඳී ගිය සහසක් සසලප අනවරත සලිතයක දෙවර තුන්වර ආසුත ස්තරම්ම ස්පිරිතු වලින් තොල් තෙමමින් සැන්දෑවරුව නාස්ති කළ නානා කවි කතා රසු දැල් මේ ගොහරු පිලී ගඳටත් වඩා දැඩි අලස අපුලකින් වද දේ සිතට ඈත තාරුකායක එක නිවි නිවි දැල් වෙමින් සැදැඟ දිගත පතලෙහි සවකාශයේම සහ මුලින් නතු කරගත් සියක් දහක් ලිහිනින් හා වචන කුදු නැතිව පෑහි එකම මුද්‍රා නැටුමක හැම මිනිස් ක්‍රියාකාරකමකම පරමාර්ථය වන්නේ ජීවිතයේ යම් ආකාරයකින් පවත්වා ගැනීම නොවේද? ඒ උකලි ජීවත් වීමේ උත්සාහය ප්‍රයත්නය නොවේද? දවසේ වෙහෙස නිමකොට සැඳෑ සාදයක නිමග්න වීම, මිතුරු සමාජයක වාද විවාද කිරීම, අතීත ආවර්ජනාවන්හි නිමග්න වීම මේ සියල්ලම ජීවිතයේ වෙහෙස දුරු කර ගැනීමට කරන දේවල් නොවේද? ඒ සියල්ල අවසන යම් කිසි ਸੰతాපයක් අපුලක් නම් උපදින්නේ ජීවිතයේ තියෙන්නේ පේන මානයක නොවන වගයි ඉන් ගම්ම්‍ය වන්නේ.
එවන් ජීවිතයක් මිනිසයාට උරුම වෙලා තියෙන්නේ කවර කාරණා නිසාද? තව එක කවියක් උපුටා දක්වන්නට කැමති නුරා පිරුණු සිළු වටේක කියන කාව්‍ය සංග්‍රහයෙන්. මහල්ලා බල්ලා ගඟ සහ මම. මහල්ලා බල්ලා ගඟ සහ මම. බලු තඩියෙකු සමග මලකෑ බංකුවේ ඈඳිගෙන සීරුවට ගලන ගඟ දෙස බලා ඉන්නකොට මොනතරම් සුව බරදැයි ඔබට නොහැඟුණේ නෑ නේද? බොහෝ දේ බැන නිමා වී තව කිසිත් ඉතුරු නොවුනද තෙපුලකින් ගත නොහුණු අපට නොවැටහුණු දෙබසක් ශේෂ වී තිබුණා ඔහු ළඟ. ඈත කටු කම්බියෙන් වට කළ උද්‍යානයේ තනින් තන ආසන්නම සිසිරේ විසින් තබා ගිය දෘಢ මතකයන්ය තවමත් වසත් එළඹුමෙන් පසුවත්. තෙත සිඳී ගොස් කළු උණ ගැඹුරු ඇස් ආවාටවල බලු කෙල තැවරිලා තෙත්වන රැලි ගෙසුණු කම්මුල්වල සිනාවක් යයි නම් නොකලැති ඡායාවක්ය වරින් වර මතුවන. ගඟ ඒ කිසිත් නොතකා වෙනම ගමනක. ඔහුගේම ලොවක ගමන් සගයා සමග. මම ගඟක්සේ ගලනු හැකිව්ව විලක්සේ එතැන නතරව. නිරාශ ගුණසේකර මා දන්නා තරමට වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. ඔහු දීර්ඝ කාලයක් බටහිර රටක වාසය කරන්නේ. ඔහු කවිය තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය හැටියට තෝරා ගැනීමම එක්තරා ආකාරයකින් ගම්‍ය කරනවා ජීවිතය පිළිබඳ ගනුදෙනුව වෙන තැනක තියෙන බව. මට මතක් වෙන්නේ මිලාන් කුන්දේරාගේ ජීවිතය අන් තැනක කියන නවකතාව. ඔහු තමන්ගේ ආත්මයෙන් එන හැඟීම් ඊටාම සියුම් මනෝභාවයන් උත්පාදනය වන ආකාරයට කවියට නගන්නට ප්‍රයත්න දරලා තියෙනවා. අපූර්වත්වයේ තමයි ඔහු භාෂාව තමන්ට අභිමත ආකාරයට හොඳින් පරිහරණය කරන ආකාරය. ඔහුගේ කවි බස ව්‍යක්තයි රමණීයයි. ඔහුගේ කවක් කියවා තේරුම් ගන්නට පුළුවන් මානයන් කිහිපයකින් ඒ රසිකයාගේ කියවීමට අනුව ඔහුගේ කවියේ වර්ණ වෙනස් වෙන්නට පුළුවන්. ඉන් උපදින ජීවනාර්ථය වෙනස් වෙන්නට පුළුවන්. නිරාශ ගුණසේකර නිහඬව කවි බිමේ වැඩ කරන පොහොසත් කවියෙක් බව නොවලහා කිව යුතුයි.